Sanjanani 2025. අදිසිත මන්දා කෙල්ලේ බඩ ලෙඩක්ද බං? සුදේ ඉතින් උඩ මොකක් වෙලාද? ගොඩයිද බං? සුදේශ් කියන කවුද? හරි. සුදේශ් කියන්නේ කවුරු නම් මට කමන්නේ. මට කියපන් උඹ වැල ඉන්න වගේ මොකද අඬන්නේ කියලා. ඊයේ සුදේශ් මට බැන්නා. ආත්තිලාව්වේ බැනලා. යකෝ මං හිතුවේ මේ ආන්තරාවක් අත් වෙලාද කියලා. නෑ සුදේ. සුදේශ් මට බැන්නා. මං සුදේශ්ගෙන් ආදරේද කියලා අනේ හැම වෙලේම මට කියනවා. අනේ හැම වෙලේම ආදරේද කියන්න ඕනේද කියලා. ඉතින් සීයේ සුදේශ් ඉන්නේ මං විතරයි නා. මට පැයෙන් පැය ආදරේ කිව්වත් මදි නේද සීයේ. ඊට පස්සේ සුදේශ් මට කියනවා ඔයා මහලොකු නිලියක් වෙන්න දඟලනවලු. හැබැයි කරන දෙයක් නෑල්ලෝ. ඉතින් මං කිව්වා අනේ මේ මම්මගේ මල්ලිගේ ෆිල්ම් එකේ ප්‍රධාන නිලිය කියලා. ඊට පස්සේ සුදේශ් කියනවා අනේ උඹලගේ මල්ලි කරන ෆිල්ම් උගේ ඇඟ පුරාම මොලේ දන්න මගුලක් නෑල්ලෝ. ඉතින් සීයේ ඔයා කියන්නකෝ සුදේශ් මගේ වීඩියෝ කෝල් එක කට් කරා මං කට් කරන්නත් කලින් මට කියපන් ඔබ දවසට ඒ කොල්ලගෙන් ආදරේද කියලා කී පාරක් අහනවද කියලා. අත් පාරයි සීයේ. දවසට? ඔව් උදේයි දවල් රෑ. ඊට පස්සේ ටී ටයිම් එකේ දෙපාරක් කාලා සීයේ. යකෝ එහෙනම් තොට බැනල විතරක් මාසි. අනේ මේ ඉස්සෙල්ලම අඬනක නවත්තපන්කෝ. උඹ දන්නවනේ ඉතින්. මේ හපන්. උඹ දන්නවනේ උඹලයි ආච්චි මායි කසාද බැඳලා. කොච්චර කාලයක් වෙනවද කියලා. උඹලයි ආච්චි බම් මේ කසාද බැඳපු ජීවිතේටම මට ආදරේ කිව්වේ එකම එක පාරයි. උඹ දන්නවද ඒ කවද්ද කියලා? අම්මපා හනිමුන් එක දවසේ විතරයිද? මං උඹට කියලා දෙන්නම් ආදරේ කියන්නේ මොකද්ද කියලා. යමංගෝ ඒක හරි ලස්සන කතාවක් බං. ඒක නිකන් සින්දුවක් වගේ. යමංගෝ Sanjanani 2025.